ඊළඟට සම්මා වාචා. සම්මා වාචා වල කියලා තියෙනවා බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ වාග් චතුර් වාග් දුෂ්චරිතයෙන් මිදීම තමයි ගැමුණු මහත්මයා සම්මා වාචා කියලා කියන්නේ. මොකද්ද? බොරු කීම මුසාවාද, කේලම් කීම පිසුනා වාචා, පරුස වචන කීම පරුසා වාචා, හිස් වචන කීම සම්පප්පලාප. මේ චතුර්වාග් දුෂ්චරිතේ ක්‍රියාත්මක වෙන්නේ මොන තත්වයක් යටතේද? ඒ තරකම තමයි ආයේ. හරියට හරි. යුද්ධය. කියන්නේ යුදමය බිහක් යුදමය සමාජ තත්වයක් තියෙන තැන්වල බොරු කීම වැඩි. යුදමය සමාජ තත්වයක් තියෙන තැන්වල කේලම් කීම වැඩි. යුදමය සමාජ තත්වයක් තියෙන සමාජයක පරුස වචන බිනීම වැඩි. යුදමය සමාජ තත්වයක් තියෙන දැන් හිස් වචන කීමත් ඉතාම වැඩි නේ. දැන් ওই හිස් වචන ගොඩාක් කියවගෙන යන්නේ. දැන් හරින් සාම සාකච්ඡා තියද්දී සෞදියේ සෙලෙන්ස්කි ගිහිල්ලා ඊරෑම ගහලා රුසියාවට මං හිතන්නේ ඩ්‍රෝන ප්‍රහාර 300 ගාණක් ගහලා තියෙනවා. රුසියාවෙන් ආපහු බැලිස්ටික් මිසයිල් 120 ගාණක් යුක්‍රේනයට ගහලා තියෙනවා. හැබැයි සාකච්ඡා යනවානේ. ඒකනේ අර බුදුහාමුදුරුවොත් කිව්වේ සක්කපඤ්ඤ සූත්‍රයේදී. මිනිස්සු මේ යුද්ධේ නතර කරන්න ඕනේ, අවි ආයුධ බිම තියන්න ඕනේ, මේ අවිහිංසාවාදී සමාජයක් හදන්න ඕනේ කියලා දෙයියොත් කතා කරනවා, රජවරුත් කතා කරනවා, ගන්ධර්වයොත් කතා කරනවා. හැබැයි කිසිම කෙනෙක් හිතින් ඒක අවංකවම ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නෙ නෑ කියලා කියනවා කවුද? බුදුහාමුදුරුවෝ. දැන් ඔන්න සම්මා වාචා. මේ විමුක්ති මාර්ගය මේ. ඔව්. මේ නිවන් යන්න වඩ යුතු විමුක්ති මාර්ගය. නිවන් යන්න නම් පුද්ගල සිත සුවපත් වෙන්න ඕන, සමාජය සුවපත් වෙන්න ඕන. පුද්ගල සිත භාවනාවේදී කිව්වනේ යුද බිය තියෙන තැනක භාවනා කරන්න බෑ කියලා කිව්වා. බෑ කියලා. සාහිත්‍ය පුද්ගල හිත පත්තු කරගෙන මේ නිවන් යන්නත් බෑ. මොකද යන්නේ සාමකාමී සමාජ වටපිටාවක් තිබ්බොත් තමයි කැලේකට ගිහිල්ලා භාවනා හරි කරන්නේ. ඒක තමයි දැන් මූලිකම දේ. දැන් තර්කානුකූලව තර්කානුකූලව අපි ගෙනහැර දක්වන දේවල් සඳහා ඒක ඇත්තද බොරුද කියනවට වඩා මම කියන්නේ තර්කානුකූලව ප්‍රශ්නයක් ඉදිරිපත් කළා, ඒ ප්‍රශ්නේ සාකච්ඡා කළා. එහෙම මේ සුහදව මේ සංවාදයට එක් වෙන්න නෙමෙයි අපි ස්වාමීන් වහන්සේලාත් ගොඩක් ඉන්නේ. ඔක්කොම ගැටුම එතනත් යුද්ධ කරන්න තමයි බලන්නේ. කියන්නේ අපේ සිවුරු ගලවන්න ඕනේ, කපන්න ඕනේ, මරන්න ඕනේ. ඒ වගේ කමෙන්ට්ස් නේ අපිට වැටෙන්නේ. මං කියන්නේ එතකොට ඒකේ මේ ඇවිලිච්ච හිත් නේද තියෙන්නේ. එතකොට කොතනද මං කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයක් තියනවාද මේ බෞද්ධ සමාජෙ? මං අහන්නේ ඒකයි. ඒකයි මේ ඔබ කියන්නේ බෞද්ධයා විසින් මං හිතන්නේ තමන්ම විමර්ශනය කරන්න ඕන තැනකට අද බෞද්ධ සමාජය ඇවිල්ලා තියෙනවා. කියන්නේ අනිකා නසන පෙළෙන හිතනේ කමෙන්ට් ඇතුලේ අපි දකින්නේ. ඔව්. හැබැයිවටම. එතකොට මේ ආරෂ්ඨාංග මාර්ගයේ මේ බෞද්ධ සමාජයේ තියෙනවද කියන ප්‍රශ්නය ඔබ විසින් විමසන්න කියලා තමයි මේ අපි අහන ශ්‍රාවකයන්ට අපි දැනුම් දෙන්නේ මේවා. මං කියන්නේ. මම ඒක කියන්නේ මේ බුද්ධ ආගමේ චතුරාර්ය සත්‍ය නෙමෙයි විමුක්ති මාර්ගයේ ගොඩක් ඈත උන්දලා තමයි මේ ලංකාවේ ඉන්නේ. සිවුරු පොරවගත්තුනුත් ඒකයි, උන්ට දාන දෙනුනුත් ඒකයි මම කියන්නේ. පැහැදිලිද කියන්නේ? ඇත්තම කතාව. ඊළඟට දැන් අපි කාටවත් සිවුරු ගලවන්න යන්නේ නැහැ. මම නම් ජීවිතේට කුණු හරපෙන් කමෙන්ට් කරන්නේ නැහැ. මං කියන්නේ අදහසක් දරා ගන්න සමසිතින් එතෙන්ට මම මගේ මනස ප්‍රැක්ටිස් කරලා තියෙනවා. හොඳ හෝ නරක, වැරදි හෝ හරි කියන දේවල් වලට මම ප්‍රතිචාර දක්වද්දී ඒ කියන්නේ මගේ බෞද්ධ භික්ෂුත්වයේ ඇතුලේ අපි වඩන ප්‍රතිපදාවක් තියෙනවානේ. ඒක ඇතුලේ ශික්ෂණය නැත්තම් මං කියන්නේ ඇත්තටම අපි නෙවෙයි සිවුරු ගලවන්න ඕනේ, අපිට බයින උදුරිය. මං කියන්නේ සිවුරු ගලවලා යන්න ඕනේ. මොකක්ද ඒගොල්ලෝ දෙන සමාජ ආදර්ශය මම කියන්නේ. සිවුරු නැතුවත් ඇති සමහර දාලා. නැතුව තමයි ඇත්තට ඇත්තේ.